නින්දක් අහලකවත් නැතුව ඇස් පියාගත්ත යශෝදරා සිදුහත්ට යන්න ඇරලා වුණාට සමහර විට සඳලු තලයට දුවගෙන ගිහින් ඉකි ගහන්න ඇති සිදුහත් නොපෙනී යනකම්ම ආපසු හැරිලා නොබලපු නිසා සිදුහත්ට නොපෙනුනාට චන්නයි කන්තකයි දෙන්නම දකින්න ඇති ඒ දරාගත්ත යශෝදරාවගේ පින්වන්ත මුහුණ කුමාරයාගේ ආභරණ පපුවට තුරුළු කරගෙන හඬා වැටුණ චන්න පිරිමියෙක් වුණාට උහුල ගන්න ඇත්තෙත් සිහි කර කර යශෝදරා දේවියගේ උතුම් දරා ගැනීම. ඒ දරා ගැනීමට පොළොව කුකුරලා අහස දෙතරලා කම්පා වෙනකොට ඒක හොඳටම දැනෙන්න ඇත්තේ කාන්තකට. කාන්තකගේ ලය පැලුණා කිව්වට සමහර විට කාන්තකගේ ලය පැලුනේ ආපසු ඇවිත් යශෝදරා දේවියගේ මුහුණ බලන්න බැරිකමටත් එක්ක වෙන්න ඇති. එදා යශෝදරාව රළු ආහාර වැළඳුවේ පඳු පාට ඇඳුම් ඇන්දේ උඩු මහලෙන් බිමට නොබැස්සේ ඒ කාටවත් නොදැවෙනි ඒ පපුවේ තිබුණු අසීමිත ස්වාමි භක්තියට අවුරුදු ගානකින් තමුන්ගේ ස්වාමියා බුද්ධ රාජ්‍ය දිනාගෙන එනකොට එතුමියටම දැනෙන්න ඇති තමුන්ගේ දරා ගැනීමේ ශක්තිය. අන්න ඒකයි රාහුල කුමාරයාට නරසීහ ගාථා කිය ආඩම්බරයෙන් පෙන්නුවේ වටින බුදුහිමිගේ පින්වන්ත මුහුණ. ලෝකෙම නිවන්න ඕන නිසා යශෝදරා දරාගත්ත මිසක ඕනෙ නම් තිබුණා සිදුහත්ගේ උණුහුමේ තනියම නිවෙන්න. එකම එක කඳුරක් හරි හෙළුවනම් එදා යශෝදරා සිදුහත්ට පේන්න. ඇත්තටම අද බුදු කෙනෙක් නෑ මේ තුන් ලෝකෙටම. විවරණ ගන්න කලියෙන් පිරිමියෙක් බුදු වෙන්න විවරණ දෙන්නයි ඕනේ තමුන්ගේ බිරිඳට යශෝදරාවක් වෙන්න. ගැහැණුන්ගේ කඳුළු වලට හේතු දුන්නෙම පිරිමි වුණාට පිරිමිට දිනන්න රජ වෙන්න බුදු වෙන්න හේතු දුන්නෙම ගැහැණුන්ගේ අසීමිත දරා ගැනීම.